ඔයා පුංචි කාලේ ඉඳන් අහලා තියෙනවානේ ගුරුත්වාකර්ෂණය කියන්නේ මොකක්ද කියලා. හැබැයි ඔයා කවදා හරි දවසක අහලා තිබුණාද ගති ආකර්ෂණය කියන්නේ මොකක්ද කියලා? ගති ආකර්ෂණය කියලා කියන්නේ සරලවම කියනවා නම් ගතියට ගතිය ආකර්ෂණය වෙනවා කියන එක. මේ ගති ආකර්ෂණය අපේ ජීවිතය වඩාත් සාර්ථක කරගන්න අපේ ජීවිතේ ඉස්සරහට යන්න අපිට ගොඩාක්ම වටිනවා. මම ඔයාට අපේ මේ පරිසරයේ තියෙන දේවල් වලින් පැහැදිලි කරලා දෙන්නම් මොකද්ද මේ ගති ආකර්ෂණය කියන්නේ කියලා. ඔයා හොඳටම දන්නවා අපේ මේ පරිසරය හැදිලා තියෙන්නේ ඝන ද්‍රව වායු කියන අවස්ථා තුනෙන් කියලා. ඉතින් මේ මම මුලින්ම ඔයාට කියනවා ගල් කැටයක් උඩට වීසි කරන්න කියලා. ඒ ගල් කැටය කොහෙටද ආපහු වැටෙන්නේ? පොළවට නේද? ගල් කැටයක් කියන්නේ ඝන දෙයක්. පොළව කියන්නේ ඝන දෙයක්. එතකොට ඝන දෙයක් ඝන දෙයකට ආකර්ෂණය වීමක් නේද එතන තියෙන්නේ? තව දෙයක්. ගඟක් ගලන්නේ කොහෙටද? මුහුදට. ගඟ කියන්නේ ද්‍රවයක්. මුහුද කියන්නේ ද්‍රවයක්. එතකොට ද්‍රවයක් ද්‍රවයකට ආකර්ෂණය වීමක් නේද එතන තියෙන්නේ? තව එකක්. අපි හයිඩ්‍රජන් බැලුන් උඩ යවනව නේද? හයිඩ්‍රජන් කියන්නේ වායුවක්. උඩට ගියාම උඩ තියෙන උඩ ස්තරයේ තියෙන වායු. එතකොට වායුවකට ආකර්ෂණය වීමක් නේද එතන තියෙන්නේ? අන්න ඒ වගේ තමයි ඔයා මේ සමාජයේ ජීවත් වෙනකොට එක එක ගති තියෙන අය හම්බ වෙනවා. එතකොට ඔයාට ගැළපෙන ගතිය තියෙන අය තමයි ඔයා ළඟට ලං වෙන්නේ. ඔයාගේ හොඳ ගතියක් නම් තියෙන්නේ ඔයාට ලං වෙන්නේ හොඳ අය. ඔයාගේ නරක ගතියක් නම් තියෙන්නේ ඔයාට ලං වෙන්නේ නරක අය. ඉතින් ඒ වගේම තමයි ඔයාගේ සිතුවිලි හොඳයි නම් ඔයා ඉන්නේ හැමතිස්සෙම සතුටෙන් නම් ඔයාගේ ජීවිතේ කාටවත් ඔයාගේ හිතින් වෛර කුහකකම් ඊර්ෂ්‍යාකම් කරන්නේ නැත්තම් ඔයාට විශ්වයෙන් එන්නේ හොඳ දේවල්. ඔයා හැමතිස්සෙම නරක වැඩ අනිත් අයට ඊර්ෂ්‍යාකම් කුහකකම් වෛරකම් කරලා අසතුටෙන් නම් ඉන්නේ ඔයාට එන්නේ කරදර බාධක හැමතිස්සෙම ඔයාට එන්නේ ඔයා දුකෙන් ඉන්න දේවල්. ඉතින් ඒ හින්දා මෙන්න මේ ගති ආකර්ෂණය කියන දේ ගොඩාක් වටිනවා ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න. ඔයා හැමතිස්සෙම ඔයාගේ හිතින් හොඳ දේවල් හිතන්න. හොඳ දේවල් පතන්න. හැම මිනිස්සෙකුටම මෛත්‍රිය කරුණාව පුරුදු කරන්න. ඒගොල්ලන්ට මෛත්‍රී කරුණාව පතුරවන්න. එතකොට ඔයාට විශ්වයෙන් හම්බෙන්නේ ඒ වගේම හොඳ දේවල්. ඔයා මිනිස්සුත් එක්ක ආශ්‍රය කරනකොට ඔයා නිතරම මිනිස්සුන්ට කරුණාව, දයාව, මෛත්‍රිය දක්වන්න. එතකොට ඔයාට ඔයාගේ ළඟට එන්නේ ඒ වගේම ආදරණීය අය. ඉතින් ඔයාගේ ජීවිතයට මේ පුංචිම පුංචි ගති ආකර්ෂණය කියන දේ මහා ගොඩක් වටිනවා. ඉතින් මම ඔයාට මේක ගැන ගැඹුරු පැහැදිලි කිරීමක් පසුවට කරන්නම්. ගති ආකර්ෂණය බුදුදහමෙන් ලස්සනට පැහැදිලි කරනවා. ගති ආකර්ෂණය මනෝවිද්‍යාවෙන් ලස්සනට පැහැදිලි කරනවා. ඉතින් මම ඒ දේවල් ඔයාට පසුව කියන්නම්. එතකන් ඔයා තීරණය කරන්න ඔයාගේ ජීවිතයට ලස්සන දේවල් එන්න නම් සතුටෙන් ඉන්න නම් ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න නම් මේ ගති ආකර්ෂණය අනුව ඔයා හැමතිස්සෙම හොඳ සිතුවිල්ලෙන් ආදරණීයව අනිත් මිනිසුන්ට උදව් කරගෙන පුළුවන් විදියට සතුටෙන් ඉන්නකො. එතකොට ඔයාගේ ජීවිතය වඩාත් සාර්ථක වෙනවා. ඔයාට තෙරුවන් සරණයි.